ඔන්න අපි අලුත් ප්ලේලිස්ට් එකක් ස්ටාර්ට් කරන්න යන්නේ. ඒ තමයි numerical python එහෙම නැත්නම් numpy ගැන. මේ numpy කියන්නේ මොකක්ද? ඇයි අපිට මේක වැදගත් වෙන්නේ? මේ හැමදේම ගැන අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්නා data science machine learning වගේ field වලට එද්දී අපිට ගොඩක් complex data set එක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මෙතනදී Python වල තියෙන inbuilt data structures වෙන list, set, dictionaries වගේ දේවල් අපිට යොදා ගන්න පුළුවන් වුණත් මේවා යොදාගෙන අපිට අවශ්‍ය දේ හරියට සිද්ධ කරගන්න බෑ. ඒ වගේම මේවා ගොඩක් ටයිම් එක ඒ වගේම මෙමරි එක යුටිලයිස් කරනවා. ඉතින් මෙන්න මෙතනදී තමයි අපිට මේ numpy කියන ලයිබ්‍රරි එක වැදගත් වෙන්නේ. මේ numpy කියන ලයිබ්‍රරි එක හරහා අපිට අර කලින් කිව්ව ටාස්ක් ගොඩක් efficiently අඩු මෙමරි ප්‍රමාණයක් යොදාගෙන අඩු ටයිම් එකක් යොදාගෙන අපිට achieve කරගන්න පුළුවන්. මේ numpy කියන ලයිබ්‍රරි එක නිර්මාණය කළා තියෙන්නේ C කියන programming language එක use කරලා. මෙන්න මේ හින්දා numpy ගොඩක් speed. ඔයාලා සමහරවිට දන්නවා ඇති pandas, scikit-learn වගේ libraries ගැන. මේ libraries පවා මේ numpy කියන library එක මත තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ numpy කියන library එක කොච්චර වැදගත්ද කියලා. ඉතින් මේ numpy numerical calculation වගේ task වලට එද්දී මේක ගොඩක් වැදගත්. හරි, අපි බලමු කොහොමද numpy වගේ computer එකට install කරලා ඒකෙන් වැඩ ගන්න කියලා. ඉතින් ඔයාලා කරන්න තියෙනවා කැමති ID එකක් use කරන්න. මම මෙතනදී use කරන්නේ cursor කියන ID එක. ඔයාලා පුළුවන් Visual Studio Code එහෙම නැත්නම් PyCharm වගේ IDs use කරන්න. ඔයා ID එක open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් terminal එක open කරලා ඉවර වෙලා මෙතන type කරන්න pip install numpy කියලා. මේ විදිහට type කරගත්තට පස්සේ ඔයාලට enter එකක් දෙන්න පුළුවන්. enter එකක් දුන්නාට පස්සේ ඔයාගේ installing process එක මේ විදිහට start වෙනවා. මගේ නම් දැන්ටමත් requirement already satisfy කියලා ඇවිල්ලා තියෙනවා. මේකට හේතුව තමයි මම කලින් numpy install කරලා තිබ්බ හින්දා. ඔයාගේ මෙහෙම එකක් වැටෙන්නේ නැති වෙයි. ඔයා කලින් numpy install කරලා තිබ්බේ නැත්තම්. හරි, මේ විදිහට successfully අපි numpy install කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට Python script එකක් හදාගන්න. මම විදිහට oneintro.py කියලා script එකක් හදාගෙන තියෙනවා. මම මේකට අපි install කරගත්ත numpy import කරගන්න යන්නේ. ඉතින් ඔයා numpy එක වැඩ කරන්න කලින් ඔයාලා import කරගන්න වෙනවා. මම මෙතනදී numpy as np මම මේ විදිහට import කරගත්තා අපි install කරගත්ත numpy library එක. ඔයාලට පේනවා ඇති මෙතන as np කියලා එකක් තියෙනවා. මේ as np කියන එකේ තේරුම තමයි අපි මේ numpy කියන දිග වචනෙට කෙටි වචනයක් දීලා දිනවා np කියලා. ඉතින් ඔයා numpy use කරන හැම වෙලාවෙම ඔයාට numpy කියලා මේ විදිහට type කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට කෙලින්ම np කියලා type කරලා ඔයාගේ වැඩේ සිද්ධ කරගන්න පුළුවන්. හරි, මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ Python වල තියෙන list එකක් සහ මේ numpy array එකක් අතර තියෙන වෙනස සහ numpy array කොච්චර powerfulද කියලා. ඉතින් මෙතනදී මම සාමාන්‍ය විදිහට Python list එකක් create කරගන්නවා numbers කියලා. ඒකට 1 2 3 4 5 මෙන්න මේ වගේ numbers ටිකක් add කරගන්නවා. ඊට පස්සේ මම නිර්මාණය කරගන්නවා numpy array එකකුත්. ඉතින් මෙතනදී මම මේක variable එකේ නම විදිහට දෙන්න numbers numpy කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ np කියන එක යොදාගෙන numpy array එකක් create කරගන්න මෙන්න මේ විදිහට np.array. ඊට පස්සේ ඔයාලට මෙතනදී list එකක් pass කරන්න වෙනවා Python වල use කරන මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මම අර කලින් use කරපු numbers ටිකම මෙතෙන්ට යොදා ගන්නවා. හරි, දැන් අපි ගාව තියෙනවා මම මේකට කමෙන්ට් එකක් දාන්නම්. ඕන්න Python list එකකුයි අපි ගාව තියෙනවා numpy array එකකුයි. දැන් අපි හිතමු ඔයාට ඕනේ මෙන්න මේ list එක ඇතුලේ තියෙන මේ numbers ඔක්කොම දෙකෙන් ගුණ කරලා output එකක් ගන්න. ඉතින් අපි බලමු සරලවම try කරලා මෙන්න මේ වගේ දෙයක් numbers කියන එක මම මෙතන ගන්නවා. ඊට පස්සේ ඒක දෙකෙන් ගුණ කරනවා. අපි බලමු කොයි වගේ output එකක් අපිට හම්බ වෙයිද කියලා. ඔයාලා කරන්න තියෙන්නේ මේ script එක run කරන්න terminal එක open කරලා වෙලා Python කියලා type කරන්න. ඊට පස්සේ ඔයාගේ script එකේ නම දෙන්න. මෙන්න මේ විදිහට නම දීලා enter එකක් දෙන්න. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ඕන දේ නෙමෙයි මෙතන හම්බෙලා තියෙන්නේ. මෙන්න මේ තියෙන සංඛ්‍යා ටිකම ආපහු duplicate වෙලා තමයි අපිට මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු numpy array එකට මේ දේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම මෙතන numbers numpy කියන එක මේ විදිහට ගන්නවා. ඊට පස්සේ මේක දෙකෙන් ගුණ කරලා බලමු. දැන් අපි බලමු අපිට මොන වගේ output එකක්ද මෙතනදී එන්නේ කියලා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් අපි expect කරපු output එකම මෙතන ඇවිල්ලා තියෙනවා 2 4 6 8 10. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අපි දැන් මෙන්න මේ task එක මේ list එකක් හරහා අපි දෙකෙන් ගුණ කරන්න ගියොත් එහෙම අපිට සමහර වෙලාවට ඒක loop එකක් ආධාරයෙන් සිද්ධ කරන්න වෙනවා.
ඉතින් මෙතනදී අනිවාර්යෙන් for loop එකක් අවශ්‍ය වෙනවා. නමුත් ඒක numpy වලට ආවට පස්සේ ඔයාලට ලේසියෙන්ම මේ විදිහට දෙකෙන් ගුණ කරලා අදාළ output එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ numpy සහ list එකක් අතර තියෙන වෙනස කොච්චරද කියලා. ඒ වගේම numpy array එකක් කොච්චර powerfulද කියලා. ඉතින් මම ඔයාලට මෙතනදී තව numpy වලදී අපිට use කරන්න පුළුවන් method ටිකක් කියලා දෙන්න. ඔයාලට එක ඒවා ගොඩක් type කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් np once ඊට පස්සේ ඔයාලට අවශ්‍ය එක ඒවා ප්‍රමාණය මේ විදිහට දෙන්න පුළුවන්. අපි බලමු මේකත් run කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහට. හරි. ඔයාලට පේනවා ඇති එක ඒවා ගොඩක් අපිට මෙතන හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාට බිංදු ටයිප් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් np zeros කියලා මෙන්න මේ විදිහට ගන්න. ඊට පස්සේ අවශ්‍ය බිංදු ප්‍රමාණය මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ ආපහු අපි run කරලා බලමු මොන වගේ output එකක්ද මෙතෙන් එන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් අපිට expect කරපු output එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ print np arrange කියලා method එකකුත් තියෙනවා. අපිට මේ arrange කියන method එක හරහා පුළුවන් අපිට කැමති සංඛ්‍යාවක් range එකක් අපිට print කරගන්න. අපි හිතමු මට බිංදුවේ ඉඳලා 100 දක්වා සංඛ්‍යාව ඕනේ. ඉතින් ඔයාලා දන්නවා programming වලදී අපිට 100 දක්වා ඕන නම් අපිට එකක් වැඩි කරලා තමයි මෙතෙන්ට end එක දෙන්න වෙන්නේ. මේ විදිහට දුන්නාට පස්සේ අපි බලමු අපව script එක run කරලා ඔයාලට බලා ගන්න පුළුවන් අපිට 100 දක්වා දැන් සංඛ්‍යාව මෙතන print වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඉරට්ටේ සංඛ්‍යා ගන්න ඕන නම් ඔයාලට තව මෙතන කමාවක් දීලා තව ආගියුමන්ට් එකක් දෙන්න පුළුවන් දෙක කියලා. ඒ කියන්නේ මේක දෙකෙන් දෙකට යන්න ඕනි කියලා. ස්ටෙප් ප්‍රමාණය තමයි අපි මෙතනදී දෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට දෙන්න පුළුවන් 3 කියලා. එහෙම වුණොත් 3ෙන් 3ට යන්නේ. අපි බලමු දෙක දීලා type කරලා මොන වගේ output එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් බිංදුවත් 100ත් අතර තියෙන දෙකේ ගුණාකාර දැන් අපිට මෙතනදී හම්බෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට තියෙන මේ වීඩියෝ වලදීත් අපි numpy ගැන තවදුරටත් කතා කරමු. මම හිතනවා අද ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.